ජීවිතේ මට ඔයාට වටින ගොඩාක් අය ඉන්නවා. හරිද? අපි මිනිස්සු විදිහට හිතාගෙන ඉන්නවා හෙට කියලා දවසක් තියෙනවා කියලා. එහෙම වෙලාවට සමහර අවස්ථා තියෙනවා අපි අපිට වටින අය මග අරිනවා. මට මේ වැඩේ තියෙනවා, මට අර වැඩේ තියෙනවා. පස්සේ මෙසේජ් එකක් දානවා. හෙට කරන්න පුළුවන්, හෙට කතා කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට හෙටක් කියලා වෙලාවක් නැති වෙන අවස්ථා තියෙනවා. අපි අද ඇස් පියාගෙන හෙට එළිය දකින්න බැරි වෙන ගොඩාක් අය අද ලෝකේ ඉන්නවා. ඉතින් ඇයි පස්සට දාන්නේ? ඇයි අපි හෙටට කල් දාන්නේ? වටිනාකමක් තියනවා නම්, වැදගත්කමක් තියනවා නම්, ඔයාගේ ජීවිතේට ඕන නම් ඇයි ඇත්තටම පස්සට දාන්නේ? පස්සට දාන්න ඒ දේ කියන්නේ ඒ වටිනාකම දෙන්න. මොකද ඒ දේ මගේ වුණාට පස්සේ ඒක අහන් ඉන්න කෙනෙක් නැති වෙනවනේ. ඒක නම් ළඟ ඉන්න වෙලාව ඒ දේ කියන්නේ නැති වුණාට පස්සේ කියලා වැඩක් නැහැ.